නෑ නේ කියන්නේ. ඇත්තටම නුගේගොඩ අපි වන්දි කරනවා කියලා කිසිම ඕඩුවාවක් නැහැ රොටරියට આવුත් ඇරින්න. බෝඩ් එකක් පෝස්ටරයක් ආසාවකට නැහැනේ. ඇත්තට ඕගොල්ලෝ කොහොමද වන්දි ආව කියලා හොයාගන්න ඕනේ. ඒතකොට 28 වුණොත් එහෙමනේ එන්නේ නේද ඉතින්. ඒතර මට ඒක කරන්න පුළුවන්. ඕගොල්ලෝ ඇයි ආවේ? වන්දි. ඒක ඕගොල්ලෝ ප්‍රචාරණයන්ට අහු වෙලා නෙමෙයි දෙන්නේ. YouTube එකෙන් දැකලා. අයියාගෙන් එහෙම සෙට් එකක් ගොඩක් කියනනේ අයියලා අක්කලා ඒ යාළුවෝ ඇදගෙන ඇවිල්ලා ඒ වගේ උන් තමයි නෑ ඇත්තටම ඉතින් අපේ පන්ති ඉන්න හේතුවක් නෑ මුලදී ළමයෙකුට සහ ඕගොල්ලෝ මේ තාම අපේ කීයද තුන්වෙනි තියරි වැජ් එකනේ මේ හෝල් පිරෙන ළමයි හිටියා මේ පොඩි පන්ති අපි මේ කරන්නේ කවදාරි දවසක් කරලා බලන්න ඕන නිකන් අර සාමාන්‍යයෙන් කරන පොදු කැම්පේන් එකක් කොයි වගේ වෙයිද කියලා බලන්න හරි කරදරයක් වෙයිද දන්නේ නැහැ ඕනේ එකයි එපා එකයි හැම එකම වෙනවනේ ඊළඟට ඇත්තටම දැනට ඉන්නේ අර හොයාගෙන ඉන්නේ උන් ටිකක් ඉන්නේ. උන් පොඩ්ඩක් අර හොඳයි ඇත්තට. උන් පොඩ්ඩක් ක්වොලිටි ඇත්තට. මේක මම දැකලා තියෙන එකක්. අර ඔහේ මාකට් කරලා බෝඩ් ගාලා පෝස්ටර් ගාලා ළමයි ගෙන්න ගත්තම් පන්තියට උන් දන්නේවත් නැහැ මොකටද මේ ආවි කියන. හරි අමාරුයි ඊට පස්සේ අර සාපේක්ෂව මෙහෙම හැදෙන ක්‍රවුඩ් එකේ ක්වොලිටි එක වැඩි. ඒක වාලේ පන්තියක් කන්ට්‍රෝල් කරන්න එහෙම දඟලන්න වෙන්නේම නැහැනේ ඇත්තටම. දැන් මෙහෙම ඕගොල්ලෝ දැන් ඉස්කෝලේ එක ළමයි 40ක් පාලනය කරගන්න ඉස්කෝලේ එක ගුරුවරයෙක් කන කට්ට හිතන්නකො එක පීරියඩ් එකකට. අපි දහස් ගණන් එහෙම ගේමක් නැතුව කන්ට්‍රෝල් කරගන්න ඉතින් ඕගොල්ලන්ගේ මේ සපෝට් එක තියෙනවනේ. ඒක තියෙන්නේ මං හිතන්නේ ඒ ක්වොලිටි එකත් ඒකත් හේතුවක් වෙනවා ඇති. පත්තරේ දැක්කා මාව යක්කෝ. උඩ අයියලා අක්කලාගෙන් යාළුවන්ගෙන් එහෙම තමයි ඉන්නේ නේ ගොඩක්ම. ඒක තමයි. ටීවී එකේ මම කොහෙද ටීවී එකේ හිටියේ ජීවිතේට ටීවී එකක් දාලා නැහැ. දරස් එකේ හිටියා. විකුණන්න දාලාද? උනේ එකපාරක් මේ එහෙම එකයි මං බොරු වෙන්න තමයි හිතන්නේ එකෙක් මට ඊට කලින් ජීවිතේ දාලා තියෙනවා සර්වර් ඩරාස් එක විකුණන්න දාලා තිබ්බා කියලා ලාභෙට තිබ්බා කියලා දාලා තිබ්බා තමයි එකෙක් ඒකට ඇත්ත නෙවෙයි වෙන්නද බොරු වෙන්නද ඩරාස් එකේ දැකලු මම පන්තියාවේ හරි කවන්නෑ කොහොම හරි ඉතින් එනවනම් මේ ඒක මෙහෙමයි ඉතින් නංගිලා මල්ලා රෙම්මෙන් ඉන්නවනේ ඉතින් ඒක ඕගොල්ලෝ හිතනවා නම් අපේ පන්තිය හොඳයි කියලා ඒවනම් ඉතින් රෙකමන්ඩ් කරන්න නංගි කෙනෙකුට මල් මොකද ඇත්තටම උන්ට පන්ති තියෙනවා කියලා දැනගන්නවත් හොඩුවාවක්වත් නැහැ අපි හැබැයි ඉස්කෝලේ ගාවර පොතක් බෙදෙන සීන් එකක් කරනවා ඕ ලෙවල් ඉවරලා එළියට එනකොට පොතක් හැබැයි ඉතින් ඒවා කියන්නම් හම්බෙනවද නේ ඔය වෙරළන්නේ නැතුව ඉතින් සමහරක් විතර කොහොමද මේ පොතක් බෙදෙන එකක් කරනවා ඒ අරුණාම ඉතින් ඕගොල්ලෝ හිතනවා නම් මේ පන්තියට ඇවිල්ලා උන්ට හොදක් වෙයි කියලා කියන්න ඕගොල්ලෝ හිතන නැත්නම් එහෙම හොදක් වෙයි කියලා කියන්නත් එපා ඕගොල්ලෝ එන්නත් එපා වැඩක් නැහැ නේ බලලා මේ ඔයාලට එහෙම නංගිලා මල්ලා දන්නේ ඉන්නවනම් උන්ට ඉතින් කියන්න ඇත්තට නැත්තරෙන් ඉතින් ඇත්තට ළමයි එන්නේ නැති වෙද්දන්නේ දැන් මොකුත් දන්නේ නැහැ ඉතින් එයි නේ දැන් ඉතින් ඔයාලා ආවනේ කොහොමද උනුත් එයිනේ ටෙමු එකේ ටෙමු ඒ කාලේ තිබ්බෙත් නැහැ හරියට ඕගොල්ලෝ පටන් ගත්තා ටෙමු එකෙන් පන්තියේ අපි මේ පාර වැඩක් කරා ඕගොල්ලන්ට එක කරේ නැහැ 28 පන්ති පටන් ගන්න දවසේ කරන පොඩි මේකක් තියෙනවා ඒ ළමයින්ට උන් හැමෝටම අපි දෙනවා පෝස්ට් කාඩ් එකක් පෝස්ට් කාඩ් කියලා තියෙන නිකන් එක පැත්තක රූපයක් වගේ තියෙනවා අනිත් පැත්ත අපිට ලියන්න පුළුවන් ඊට පස්සේ තැපල් කරලා යවන්න පුළුවන් ඒවා තියෙනවා ඒ වගේ පෝස්ට් කාඩ් එකක් පළවෙනි දවසේ නම් හැම ළමයාගේම අතට හම්බ වෙනවා ඊට පස්සේ ළමයාට ලියන්න තියෙන්නේ එයා A level ලියන කාලෙ වෙද්දි ඒ කියන්නේ අවුරුදු දෙකමාරක් ගිහිල්ලා පන්ති ගිහින් ඉවර වෙන දවස වෙද්දි මොකක් හරි ප්‍රෙඩික්ෂන් එකක් ඒ දවසට වළංගු වෙන කිසියම් අනාවැකියක් වගේ එකක් ඒක ඌ ගැන දෙයක් වෙන්න පුළුවන් ඌගේ ජීවිතයේ සම්බන්ධයක් වෙන්න පුළුවන් රට ගැන ලෝකෙ ගැන ඕන එකක් වෙන්න පුළුවන් ඒ කියන්නේ ඌට ඕනනම් මම ලංකාවේ පළවෙනියා වෙයි වගේ එකක් ලියන්න පුළුවන් ඌට හරිද එහෙම ඒ කාලේ කොහොමවත් එහෙම ලියන්නත් ඉඩ තියෙනවා උන් අර එන්නේ නිකන් ඩොක්ටර්ස්ලා ඉන්ජිනියර්ස්ලා සීන් එකේ එන්නේ පන්ති වලට මුල්ම කාලේ මං කියන්නේ ඒ මර නැත්තම් රට සම්බන්ධ එකක් ලෝක විනාශ වෙලා තියෙයි ඒ මොන කවුරුත් දන්නේ නැහැ ඒක හරිද වැරද්ද කියලා කොහරි මේ ඒ වගේ ඕන ප්‍රෙඩික්ෂන් එකක් උඩ කියන්න පුළුවන් ඒක ලියන්න තියෙනවා ඊට පස්සේ අපි මේ පෝස්ට් කාඩ් ටික ඔක්කොම එකතු කරගන්නවා එකතු කරලා ඒ ටික අපි තියන් ඉන්නවා ඒගොල්ලොන්ගේ A level වෙනකම්ම අපි ඒ ටික වෙනම කොහේ හරි ගබඩා කරලා තියන් ඉන්නවා ඊට පස්සේ එයාලගේ A level වලට එයාලා යනකොට ඒ කියන්නේ අන්තිම පන්තිය ඉවරුණාට පස්සේ ඒ පෝස්ට් කාඩ් ටික අපි පෝස්ට් කරනවා ගෙවල් වලට ළමයි. දැන් උට අවුරුදු දෙකමාරකට කලින් ඌ A level පටන් ගද්දී ඌ හිටපු මෙන්ටැලිටි එකට අදාළ ඌ ලිපු එකක් අවුරුදු දෙකමාරකට පස්සේ එනවා. සමහරව ඒ වෙද්දි හිටපු විදිහට වැඩ කරපෙවුණු තින්න පුළුවන් ඉතින් ඇත්තටම. දැන් අපි කිව්වට ලංකාවේ පළවෙනියා කියලා ලියද්දි ඉතින් අපිට hina යනවනේ. hina ගියට ඉතින් ඇත්තටම පළවෙනි වෙනෙකුත් ඉන්නවනේ. ඒකට hina වෙන්න දෙයක්ුත් නෙවෙයි ඉතින් ඒකට එහෙම හිතලා ඒක කරන්නේ උණු තින්නෝ මේක ඇතුලේ දුර්ලභයි ඉන්නවා ඉතින් නැත්තේ නෑ සාහිතින් නිකන් මොකක් හරි ඒකේ පොඩි අමුතු එකක් තියෙන්නේ මොකක් හරි එහෙම එකක් කරනවා ඕගොල්ලන්ට ඉතින් ඕවා කරන්න කල්පනා වුන්නේ නෑ ඒ වාර එහෙම සීන් එකක් පොඩ්ඩක් කරනවා අවුරුදු දෙකමාරක් තියන් ඉන්න ඕනේ මේව ටික නැති කරගන්න නැතුව ඕගොල්ලන්ට කරන්න දැන් පරක්කු වැඩි දැන් ඔයාලා හැදිලා ඉන්නේ හැදිලා කියන්නේ දැන්
දැන් අර ඒ කාලේ ඒ නැවුම් බව නෑ ඕගොල්ලන්ගේ දැන්. දැන් මැදි වයසේ ඉන්නේ ඕගොල්ලෝ. වීක්ලි රිවිව් 40ක් පැන්න කියන්නේ මැදි වයස. 80 පැන්නම තමයි නාකි වෙන්නේ. 26 නාකි බැච් එකක්. උන්ගේ 84 යන්නේ දැන්. හරි ඩේලි රීකැප් එක කරමු මොකද කරන්නේ? මේ ළමයි ස්ක්‍රීන්ෂොට් එකක් දාන්නේ buy අමිල දසනායක chemistry online at daras.lk wide variety of අමිල දසනායක chemistry එනේ අමිලලා එක එක විදිහට විකුණනවා great prices යක්කෝ කවුද මේ මාව විකුණලා තියෙන්නේ daras එකේ වරු එකක් දෙක වරු එකක් කියලා කියනවා හරි daily recap කරමු මම කටවාගෙන ඉන්න නැත්තම්